අංගුලිමාල මුනිදුන් තමයි මේ බුද්ධ ශාසනයේ වරදින් කෙනෙකුට නැගී හිටින්න පුළුවන් කියලා වරදින් නැගී සිටීමේ දජය අතේ තියාගෙන ඉන්න බුද්ධ ශාසනයේ සෙම්පතියා කෙනෙකුට වරදින් නැගී හිටින්න පුළුවන් කියලා කොඩිය අතේ දරාගෙන මේ බුද්ධ ශාසනයේ ඉන්න සෙම්පතියා කවුද? අපේ අංගුලිමාල මහරහතන් වහන්සේ. අංගුලිමාල මුනිදුන් තමයි වරදින් නැගී හිටින්න පුළුවන් කියන සෙම්පතියා. අංගුලිමාල මහරහතන් වහන්සේ නිසා වරදින් නැගී හිටිය ජීවිත ගණන් කරන්න බෑ. වරදින් නැගී හිටිය ජීවිත ගණන් කරන්න බෑ මේ උත්තමයා නිසා. අංගුලිමාල කියලා කෙනෙක් මේ බුද්ධ ශාසනයේ දමනය වුනේ නැත්තම් අපේ වැරදි අපි හදාගන්නේ කවුරු ගැන හිතලාද? ඒ නිසා ඒ උත්තමයන් වහන්සේගේ ජීවිතේ අපූර්ව සිද්ධි ටිකක් කතා කරලා ඇයි අද මේ එකපාරව මේ අංගුලිමාල මුනිදුන් ගැන කතා වුනේ කියලා කියන්නම්. ඔබට මහත් වූ වාග්යක් උදා වෙන්න යන වග. පින්වත්නි මේ අංගුලිමාලයන් වහන්සේගේ ජීවිතේ සංසාරේ ඉඳලා උන්වහන්සේට තිබ්බ දුර්වලතාවයක් තිබ්බා. ඒ තමයි හරියට මිනිසු මරනවා. මිනී මරන්න සංසාරෙම ඒකට පුරුදු වෙලා. මොකද්ද මන් දන්නේ අගමුල. හැබැයි බුදු කෙනෙක් මිසක් සංසාරේවත් ඔහුව দমনය කරන්න නම් කිසි කෙනෙකුට බෑ. එච්චර ආනුභාවයක් පිහිටලා. පින්වත්නි බොහොම ඉස්සර කාලේ මේක සිද්ධ වෙච්ච දෙයක්. ඒ තමයි මේ රටේ රජුරෝ මේක ඔබට ටිකක් හුරු ඇති කතාවක් වෙන්න ඕන. රටේ රජුරෝ මෝදඩේම ගිය ඇමතිවරුත් එක්ක කතිගාවත තමයි දඩේමේ යද්දී මෝ රංචුවක් වට කරද්දී කවුරු හරි ළඟින් මුවෙක් පැන්නොත් ඒ ළඟින් පැන්න කෙනා මුවා ගිය තැන හිටපු කෙනා කොයි ලෝකෙන් හරි මුවා අරන් එන්න ඕන. කරුමෙට දඩයමට ගිය රජ්ජුරුව ළඟින් මුවා පැන්නා. ලැජ්ජාවට රජ්ජුරුව දිව්වා. මුවා පිටපස්සේ ගිහිල්ලා ඈත පර්වතයට ගිහිල්ලා මුවා හති වැටෙනකොටම කඩුවෙන් දෙබෑ කළා. ලීයක් කපාගෙන ලීයේ දෙපැත්ත උල් කරලා අර මස් කෑලි දෙකේ ගහගෙන කද කරේ තියාගෙන ඇවිල්ලා මහන්සියට ඉන්න තැනක් බැලුවා. වලාකුලක් වගේ නුග ගහක් තියෙනවා. ඒ නුග ගහ යට ඉඳගත්තා. ඒ හාන්සි වෙලා ඉන්නකොට පින්වත්නි ටිකක් වෙලා යනකොට නැගිටින්න හදනකොට මේ නුග ගහින් යකෙක් මතු වුණා. නුග ගහින් යකෙක් මතු වුණා. යනු බොරු කිව්වා. දැන් උඹ මගේ ආහාරය. කිව්වා උඹ කවුද? කිව්වා මං වේසමුනි රජුරුවන්ගෙන් වරන් අරන් මේ ගහ යටට එන එකන් කණ්ඩ වරන් තියෙන මකාදේව කියන යක්ෂයා කිව්වා. එතකොට මේ සිද්ධියේ අපිට මතක් වෙන්නේ ආලෝක යක්ෂයා වගේ. ආලෝක යක්ෂයා වගේ යකෙක් මේ. ඊට පස්සේ උඹ දැන් කනවා කියලා දැන් ඔන්න රජුරුව ගොදුරු කරගන්න හදනකොට රජුරුව කිව්වා මට මේ උඹට මේ හැමදාම එක දවසක් ලැබෙන ගොදුරද උඹ කන්නේ හැමදාම ලැබුණොත් හැමදාම කනවා කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් උඹ මාව අතහැරපන්. මේ මුවා කාපන්. මම රජෙක් නිසා හැමදාම උඹ ළඟට එක එක එවන්නම් කිව්වා.
ආලෝකම තමයි. ආයෙනම් පළ කිව්වා. ආමන්ත්‍රක කළොත් ඕක අම්මුතු කරනවා කිව්වා. ඔන්න රජතුමා බයෙන් ගියා. ගිහිල්ලා ඇමතිතුමාට හිතවත් ඇමතියට කිව්වා හරි වැඩේ මේ බලාපන් මට අද වෙච්ච වැඩේ. මෙහෙම සිද්ධියක් වුණා. ඊට පස්සේ කිව්වා යකාට පොරුන්දු වෙලාව එක එක යවන්න. කොච්චර දවසක්ද? අනේ දවස් ගාන අහගන්න බැරි වුණා කිව්වා. රජතුමනි පුදුම අපරාධයක් ඔබතුමා කළා තියෙන්නේ. දිනයක් තීරණය කරගෙන ඉන්න එපා. යහවල් දවස වෙනකල් දෙනවා කියලා. මොනවා හරි යකෙකුට හරි කියන එක හරියට කියන්න එපා කිව්වා. ඔය අම්මලා ඉන්නවා බාර වෙලා පරාණයට පරාණයක් බාරයි කියලා එනවා. ඊට පස්සේ අපිට කෝල් කරලා අහනවා හාමුදුරනේ පරාණි කියන්නේ මොකද්ද කියලා. මං කියනවා ඔය මොකද්ද පරාණි විදිහට හිතුවේ? දන්නේ නැහැ. තව දවසක් අම්මා ඇහුවා කප්රුක කියන්නේ මොකද්ද? කප්රුකක් බාර වුණාලු කප්රුක කියන්නේ මොකද්ද කියලා. මං කිව්වා කප්රුක කියන්නේ එක්කෝ රුවන්වැලි සෑයට බඳිනවා වගේ කංචුකයක්. නැත්නම් එක ගහකට බඩු එල්ලලා ඒක කප්රුක විදිහට කටින කාලේට පූජා කරන්නේ. එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ තියෙන පාරිචත්තක වෘක්ෂය කිව්වා. ඔබතුමිය බාර වුණේ ඒක නම් දැන් ගිහිල්ලා අරන් එන්න කිව්වා. මේ මෝඩ මිනිස්සු බාර වෙලා සෑයකට බෝධියකට පරාණේ පූජා කළා කියන එක නම් ගැන භාග්‍යවතුන් වහන්සේ නිකලෙස් නිසා සත්පුරුෂ දෙවිවරු නිසා ප්‍රශ්නයක් නැහැ. දේවාල වලට පරාණේ කියන්නේ පොල් ගෙඩිය නෙවෙයි. දේවාලේ පරාණේ කියන්නේ පණමයි. දරුවගේ පරාණේ පූජා කරපු අම්මලා ඉන්නවා. බයිසිකල් ඇක්සිඩන්ට් වාහන ඇක්සිඩන්ට් වලින් මැරිච්ච දරුවන්ගේ පවුල් වලට ගිහිල්ලා විස්තර අහන්න අනිවාර්යෙන් ඒ අම්මා පරාණේ පූජා කළා දේවාලෙට. බලාගෙන ඉන්නවා. සුදුසු තැන පරාණේ කැප කළානේ පරාණේ ගන්නවා. දැක්කද නොදැන පරාණයට පරාණයක් පූජා කිරීමේ භයානකකම. දැක්කද භයානකකම. ඉතින් ඒ නිසා බාරයක් වුණත් තේරුමක් ඇතුව වෙන්න ඕන. දැන් ඔන්න බාරහාර වීමේ ආදීනව පෙන්වලා දෙනකොට ආයෙ මිනිස්සු අහනවා හාඳුරන්නේ වෙච්ච බාර මතක නැහැ කියනවා. දැන් හරි වැඩේනේ. ඇයි මේ බාරේ වෙලා ලෙඩේ සනීප වෙන්නේ නැතිකොට ඊළඟට තැනට බාර වෙනවා. එහෙම වෙනකොට අවසාන බාරේ වෙනකොට මුල බාරේ අමතකයි. ඔයාලට අමතක වුණාට ඒ අයට අමතක නැහැ. මට දෙවෙනි දෙයක් සිදු වුණා. අපිත් මේ බාරහාර ගැන මේවා මිනිස්යාගේ ජීවිතේට මෙච්චර භයානකව බලපානවා කියලා අපි ගුරු ඇසුරින් ඉගෙන ගන්නකල් අපිත් දන්නේ නැහැ. අපිත් ඔය එක එක විහෙර විහාර කටයුතු කරනකොට බාර වෙනවා. ඒ කාලේ මමත් මොකක් හරි කුටියක් හදද්දී කිව්වා මේ ඒ පැත්තේ ඉන්න දෙයියන්ට පොල් ගෙඩියක්ද මොකක්ද දෙල්ලලා මේ කුටිය හොඳට හදලා දෙන්න ඕන ඉක්මනට හදලා දෙන්න ඕන මටත් වැඩ කර ඉන්න බෑ. මේ කුටිය හදලා ඉවර වුණොත් ඒ වෙනකල් මං හිටියොත් මේ දානයක් දීලා පින් දෙන්නම් කිව්වා. එච්චරයි. ඊට පස්සේ බාරහාර කියන එක අනතුරුයි. කිසිම බාරයක් තියාගන්න එපා. ඒක මේ නිවන් මාර්ගයට යනකොට බාධා පිණිස එන්න පුළුවන් කියලා ඇහුණ නිසා අපිත් වෙච්ච බාරත් මතක නැති නිසා ස්වර්ණමාලී මහසෑරජානන් වහන්සේ ළඟ ශීර පායාස පූජා කළා පළවැල පූජා කරලා භාග්‍යතුන් වහන්සේට පිදූ ධනේ පින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට දීලා බාරෙන් නිදහස් 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 කියලා මා පැමිණියා. හීනෙන් ඇවිල්ලා කියන තව එකක් තියෙනවා. දැක්කද? මං දහතේ කල්පනා කරනවා ඇහැරලා මොකද මට අහන්න බැරි වුණා හීනෙන් මොකද්ද ඒක කියලා. මං කල්පනා කළා මොකද්ද මේක කියලා. අන්න මතක් වුණා. පස්සේ හොයලා බලනකොට
මම මේක දෙන්න හිටියොත් මම මේක දෙන්නම් කියලානේ මම බාර වුණේ. දෙයියට හිටියොත් කියන එක ඇහිලා නැහැ. දෙනවා කියන එක ඇහිලා. මං කල්පනා කළේ සාමාන්‍ය මිනිස්සු කොච්චර මේ බාරහාර වලින් හිර වෙනවද? පඳුරක් ගානේ ගැට ගැහෙනවද? ඒකයි මේ මිනිසුන්ගේ හිත් ගොඩාක් නොසන්සුන්. එක තැනකට ගන්න බැරි, එක දහම් මාවතක ගොඩක් කාලයක් එක දිගට යන්න බැරි මේ මිනිසුන් බාරහාර වෙලා හිර වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් රජතුමාටත් ප්‍රශ්නයක් වුණා. රජතුමාත් අර බිල්ලක් දෙනවා කිව්ව එක දිනියක් නැහැ. ඊට පස්සේ කමන්නේ හිරගෙදර ඉන්න උන් දෙමු කියලා දවසට එක්කෙනා ගන්නේ කිරිබත් ඇලියක් එක්ක යවනවා. අර යකා ගිලිනවා. මේ බලන්න මේ සංසාරයේ මනුස්ස ලෝකේ තිබ්බ දේවල්. ඊට පස්සේ අර යක්ෂයා ඔන්න දැන් හිරගෙදර මිනිස්සු ටික ඉවරයි. හිරගෙදර මිනිස්සු ඉවරුණ තැන රජුරෝකව දැන් මොකද කරන්නේ? එහෙනම් රජතුමනි මුදල් කහවණු පොදියක් ඇතා පිට තියලා මේ කහවණු පොදිය අරන් යකා ළඟට නුග ගහ ළඟට බත්තලියක් ගෙනියන්න ටිකක් වරින් කියලා අනබෙරක ගහ යවමු කිව්වා. එකෙක් ගන්නෑ. එකෙක් ගන්නෑ. අපේ මහා බෝධිසත්වයෝ දුප්පත් ගමක ඉපදිලා තාත්තා නැතුව අම්මා විතරයි ඉන්නේ. කුලී වැඩ කර කර අම්මව පෝෂණය කරන්නේ අමාරුයි. අනේ මගේ මේ කහවණු පොඩි ටික තිබ්බනම් අපේ අම්මට හරි සැනසෙල්ලෙන් ඉන්න පුළුවන් කියලා මං ගන්නම් කිව්වා. අම්මා එපා. අම්මා කිව්වා එපා. නමුත් ගත්තා. දෙපාරක් වැලක්කුවා. දෙවෙනි පාර තුන්වෙනි පාර අරන් අම්මා ඉස්සරහ තිබ්බා. මට උඹ දුක් විඳිනවා බලන්න බෑ. මට විශ්වාසයක් තියෙනවා මට යන්න පුළුවන්. මගේ අම්මට මං උපස්ථාන කරපු පින තියෙනවා. මටත් නුවණක් තියෙනවා යමක් කමක් කරන්න පුළුවන්. ඒ නිසා මම ගිහිල්ලා එන්නම් කියලා දැන් මේ බෝධිසත්වයෝ අර දුප්පත් මානවකයා කහවණු පොදිය අරන් රජතුමා ළඟට ගියා. රජුරු කිව්වා බොහොම හොඳයි. උඹට ඇහැකිද යන්න ඇහැකි කිව්වා. ඊළඟට මොනවද උඹට ඕනේ? ඊට පස්සේ කිව්වා මට ඕන ඔබතුමාගේ පාවහන් දෙක ඕන කිව්වා. ඇයි මොකද ඒ කියලා කිව්වා. ඔය යකාට ඔය නුග ගහේ හෙවන පෑගෙන අය තමයි ගන්න පුළුවන්නේ. තුන මම මිරිවැඩි සංගල දාගෙන ගියාට පස්සේ එයාගේ හෙවණැල්ල මගේ ඒ පස් ටික මට පෑගෙන්නේ නැහැ. පින්වතුනි හොඳට බලන්න. යම් දේවාලයකට හරි කොහෙට හරි ගියාම දෙනවා මේක ගේ ඉස්සරහ වලේ ලාන්න කියලා. ඒ තමයි එයාගේ බලයේ පෑගගෙන ඇතුළට යන්නේ. එතකොට ඒක පෑගි ඇතුළට යන සියලු දෙනා අර භූත බලවේගයට යටත් වෙනවා. ඔන්න නොදැනගෙන සෙත් පතා ගන්න ගිහිල්ලා වෙලා තියෙන දේ. ඊට පස්සේ කියනවා මට ඕන කුඩයක්, සුදු කුඩයක්. ඇයි කියලා අහනවා. ඔය යකාට ගොදුරු කරගන්න පුළුවන් නේ. ඔය නුග ගහේ හෙවන වැටෙන අය විතරයි කන්න පුළුවන්. මට ඕක කියනකොටත් මතක් වුණේ යා මතුරලා දේවාල වලට ගිහිල්ලා සමහර අය දෙන්නේ නැද්ද මේක උළුවස් එල්ලපන් කියලා. එතකොට යන එක්කෙනා අරක යටින් යන්නේ. දැන් උළුවස් උඩ අර දුන්න මොකක් හරි පොට්ටනිය එල්ලුවා අර යටින් තමයි මිනිස්සු යන්නේ. එතකොට අර එල්ලපු දේ යටින් යන සියලු දෙනා අර බලවේගයට යටත්. ඕන්න මිනිස්සු කරගත්ත දේ. ඊට පස්සේ කිව්වා මට ඕන කඩුව. ඊට පස්සේ කිව්වා ඇයි කියලා. ඊට පස්සේ කොයි යක්කු උනත් ආයුධයක් අතේ තියෙන එක්කෙනාට බයයි කිව්වා. දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි
තමන්ගේ අතේ ආයුධයක් නැහැ. ආයුධ තියෙන අය කරා යනවා. ඊට පස්සේ කිව්වා මට ඕන රත්තරන් තලියක හොඳ ප්‍රණීතව කෑම ටිකක්. රාජ භෝජන. ඒ මොකද කියලා ඇහුවා. මේ වාගේ වැඩකට යද්දී ওই පොඩි පොඩි දේවල් අරන් යන්න ඕනේ නැහැ කිව්වා. හොඳ ඒවා අරන් යන්න ඕන කිව්වා. දැන් බලන්න ඔයාලා ගෙවල් වල ප්‍රශ්න විසඳගනිද්දී පුලුටු ගඳ ගහන්න කියලා රබර් සෙරෙප්පු පත්තු කරනවද නැද්ද? හාල් මැස්ස ඔලු බදිනවද නැද්ද? දියගොඩ මස් කියලා හා වගේ වලිගේ මස් කෑල්ලක් පුච්චනවද නැද්ද? චූටි දෙයක් දීලා. චූටි දෙයක් දීලා අරකගේ බෙල්ල මිරිකපන් කියනවා. එතකොට හීන බව, දීන බව, මෙහෙමත් රවට්ටන්න පුළුවන් බව. ඊට පස්සේ දැන් කියනවා නෑ මං වාගේ කෙනෙක් කියද්දි ප්‍රණීතව දෙන්න ඕනේ යකාට. ඔන්න ප්‍රණීතව දෙන්න ඕනේ කියලා ඒවත් අරගෙන ආයුධ අත් කඩුවත් අරගෙන දැන් යනවා. ගිහිල්ලා මෙයා එන විදිහටම යකා බය වුණා. අද කාලේ මිනිස්සු ප්‍රශ්නවලදී එන විදිහටම කිසි යකෙන් නෙවෙයි පෙරේතෙක්වත් නම් බය නැහැ. එච්චර මිනිසුන්ගේ මෝනේ තියෙන මේ අර බය අඩු බව. මෝන එල්ලිලා මොකද්ද වෙලා යදින බවක් මෝනේ තියෙනවා. තේජසක් නැහැ. අර දුප්පත් කොල්ලා පුදුම තේජසකින් ආවනේ. ඇවිල්ලා මිනිස්සු කැලේ ඉන්නේ නතර කරලා කැලේ ඇතුළට ගිහිල්ලා කුඩේ ඉහලාගෙන මිරිවැඩි සංගල දාගෙන කඩුවත් අතට අරගෙන ගිහිල්ලා දැන් පේනවා අවුව වැටිලා නුගේ ඡායාව තියෙනවා. එහින් මේ පැත්තේ ඉඳලා කුඩේ පොඩ්ඩක් මෑත් කරලා හිමීට කුඩේ ඡායාවෙන් අර නුගේ ඡායාව ළඟ මේ තලිය තියලා කඩුවෙන් තල්ලු කළා අර නුගේ හේවනට බත් තලිය. ඊට පස්සේ යකා ගහෙන් එළියට ආවා. ඉතින් ඒ ඇවිල්ලා කවියක් කිව්වා, ගාථාවක් කිව්වා. ගාථාවක් කිව්වා මේ නුගරුක විමනේ ඉන්න මකාදේව දෙවියනේ. මස් රසයෙන් යුතු රසවත් බතක් තොපට පිසිමිනේ. එව්වේ අප රජතුමාය තොප වෙත බැති වඩමිනේ. පෙරට ඇවිත් වළඳෙනු මැන බත තොපටය දෙවියනේ. උඹටයි කියන ආවේ වරදන්න කිව්වා. අර මකාදේව යක්ෂයා නුගගහින් ඇවිල්ලා කිව්වා නෑ බත විතරක් නෙවෙයි උඹත් මගේ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ. ඔය මං කරා එන්න එපා කිව්වා. කහවණු පොදිය ඇතාගේ පිටේ තියලා නුග ගහ ගාවට එන්න මිනිස්සෙක් හොයද්දී මුළු රාජ්‍යෙම මං විතරයි කිව්වා ඉදිරිපත් උනේ. වෙන කිසි කෙනෙක් ආවේ නෑ. මාවත් කෑවොත් එහෙම අර මේ කුමාරයාගේ නම සුතනු. සුතනු පඬිතයත් යකා කෑවා නම් ආයෙ නම් කතා කරන්න දෙයක් නැහැ කියලා එකෙක් එන්නේ නැහැ ඔබ ගාවට. මාව බේරලා යවුවොත් ආයෙ එකෙක් මේ බත්තලියක් අරන් එයි කිව්වා. ඊට පස්සේ යකා කිව්වා නෑ ඔය කතා එපා වාත් එක්ක. දැන් ඔන්න ආදරෙන් ඔය කතාව ගියේ දෙවෙනි පාර කියනවා බලපං කිව්වා උඹට නුග ගහේ හෙවණේ තමයි හෙවණේ යට ඉන්න එක්කෙනා කන්න පුළුවන්නේ මං ඉන්නේ කුඩේ යට උඹගේ පස්පෑගුණ නුගේ යට තියෙන පස්පෑගුණ කෙනා කන්න පුළුවන්නේ මං ඉන්නේ මිරිවැඩි සංගලක් උඩ කිව්වා සම්මාව ගොදුරු කරගන්න දෙන්න එපා. මතක තියාගනින්කෝ මේ අතේ මොකද්ද තියෙන්නේ කියලා හැවුවා. ළඟට આવොක් කපනවා කිව්වා. ඉස්සලා ආදරෙන් කිව්වනේ. වරදක් නැහැ. කපනවා තෝ කිව්වා. යකා බය වුණා. ඇත්තටම අද කාලේ ඔහොම යකෙකුට කතා කරන්න එකෙක් නෑනේ අප්පා.
ඊට පස්සේ ඒකෙන් තේරෙන්නේ නිර්භීත කමට. නිර්භීත කමට ඕන යකෙක් බයයි මේ යකා ආලෝක වගේ. ආලෝක වගේ යකෙක් නෙමේ කොල්ලෙකුට බය වුනේ. ඊට පස්සේ මොකද උනේ? යකා දැනගත්තා මෙයත් එක්ක නම් හැප්පෙන්න අමාරුයි. කිව්වා හරි හරි ඔය තලිය තියලා උඹ ඵලයන් දැන් කිව්වා. ඊට පස්සේ අර සුතනු පඬිතුයන් කියනවා මේ යක්ෂය ඒ වුණාට උඹ කරන වැඩි හරි නෑ. අවුරුදු ගානක් උඹ මේ ප්‍රාණීන් හිංසා කර කරන වැඩි හරි නෑ. උඹ මේක නතර කරපන්. ඊළඟට උඹගේ මේකෙන් පෞරස් වෙලා උඹ නිරේයයි කියලා විස්තර ඔක්කොම ටික කියලා උඹ නිසා මං දැන් ගෙදර යනවා. ඊට පස්සේ මගේ අම්මට පෝෂණය කරන්න පුළුවන් අම්මව මේ ලැබුණ ධනෙ මට එහෙම උපකාරයක් ලැබුණ උඹ නිසා මට ඒ උපකාරය ලැබුණේ. උඹ නැහිනවා දකින්න මං කැමති නෑ. ඕක අතහැරපන් කිව්වා. එතකොට අර සසර බැඳීමත් එක්ක වෙන්න ඇති කියන වචනෙට ඔළුව නමනවා යකා. කිව්වා උඹ මේ කැලේට වෙලා ඉන්න එපා. උඹට මං දෙවුලක් හදලා දෙන්නම්. ඒ දෙවුලට හැමදාම මං කිරිබත් තියන්නම්. ඒවා කකා ස්තුති ගීත ආහා හිටපන් කිව්වා. ඔළුව නැමුවා. එහෙනම් මේ කුඩේ අරන් වරෙන්කෝ කියලා කුඩේ දුන්නා. දැන් යකා කුඩේ ඇල්ලුවා කාටද? අර සුතනු කොල්ලට. එහෙනම් මේ කඩුවත් ගනින්කෝ කියලා කඩුව දුන්නා. මේ තලියත් ගනින්කෝ කියලා තලියත් දුන්නා. දෙයියනේ කියන්නේ පින්වත්නි අර යකා කුඩේ අල්ලගෙන එනවනේ අර කොල්ලට. ආලවක වගේ යකෙක් දමනය කළා. මිනිස්සු හතර වටින් ආරංචි ආවා. ඈත ඉඳලා වැඳගෙන ඉන්නවා. දෙවුලක් හැදුවා. ඒ දෙවුලට කිරිබත් යන්න සැලසුවා. ආයෙ ප්‍රාණඝාතය කළේ නෑ. ඒ සුතනු විදියට හිටියේ මහා බෝධිසත්වයෝ රජ්ජුරු ආනන්දයන් ආලෝක වගේ යකෙක් විදියට හිටියේ අංගුලිමාල. මට ලස්සන සිද්ධියක් මැවිලා පේරුණා. අර දමනය කරලා දෙනව නේද කුඩේ. ඒ වගේ අංගුලිමාලත් දමනය කළා දහම් ඡත්‍රය දුන්නා. දුන්නා නේද කඩුව. ඒ වගේ අංගුලිමාලත් දමනය කරලා ප්‍රඥාව නැමැති කඩුව දුන්නා. දුන්නා නේද පාත්‍රේ. ඒ පාත්‍රයට මේ බුද්ධ ශාසනය පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉරිදිහෙම පාත්‍රයක් දුන්නා. ඒකට කවුරු හරි මොනවා හරි දැම්මොත් එහෙම දාන කෙනා කල්ප ගණන් දෙව්ලොව යනවා. සිතූ පැතූ සම්පත් ලබා දෙන පාත්‍රයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ගෙන්නගෙන ආවා. මේවා සසරේ පුරුදු. සසරේ පුරුදු. ඊට පස්සේ අංගුලිමාල උත්තමයන් වහන්සේ පින්වත්නි අරහත්ත්වයට පත් වෙලා නැහැ. කොසල් රජුරු බය වුණ විස්තරය දන්නවනේ. කොසල් රජුරු අංගුලිමාල කියන නාමයට බය වුණා. බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ගේ අතෙන් අල්ලගත්ත නම කියන්න කලින් කොසල් රජුරන්ගේ අත බුදුරජාණන් වහන්සේ අල්ලගෙන නැතුව මේ ඉන්නේ අංගුලිමාල කියලා කිව්වනම් කොසල් රජුරන්ගේ හදවත පුපුරනවා. එච්චර ඒ නම තේජසයි. ඊට පස්සේ කොසල් රජුරු අහනවා ඇත්තටම ළඟට ගියා. අමාරුවෙන් හිමිට ළඟට ගිහිල්ලා
ඔබ වහන්සේගේ මව්ගේ නම මොකක්ද? කිව්ව මන්තානි. පියාගේ නම මොකක්ද? ගග්ග. ඊට පස්සේ දැන් අර නම කියන්න බයයි. රජ්ජුරුවෝ ඊට පස්සේ කිව්වා අනේ මේ අපේ ගග්ග මන්තානි පුත්තයන් වහන්සේ නේද කියලා වැඳ වැටුණා. ඊට පස්සේ කිව්වා ඔබ වහන්සේට යමක් ඕනේ නම් අපි දෙන්නම්. අනේ රජතුමනි මට පාත්‍ර සිවුරු තියෙනවා ආයි මොකුත් ඕනේ නැහැ කිව්වා. අනේ ඇඟිලි හොය හිටපු කෙනා මේ හරි පුදුමයි. ඊට පස්සේ අඟුලිමාලයන් වහන්සේ දැන් ඔන්න පිණ්ඩපාතේ වඩිනවා. ඊට පස්සේ ගෙන්ගෙට පිණ්ඩපාතේ වඩිනකොට පින්වත්නි මිනිස්සු බය වෙලා දුවනවා. සමහර දවස්වලට පාත්‍රේ අතට අරගෙන එනවා දාන්නේ නැහැ. බෙදන්න කවුරුත් නැහැ. කවදාවත් බුදුරජාණන් වහන්සේට කියලා නැහැ මට දානෙ ලැබුණේ නැහැ කියලා. කවදාවත් කියලා නැහැ. ඊළඟට වෙන පැත්තකට ගහන ගල් පාත්‍රයට ඇවිල්ලා වදිනවා. පාත්‍රය කැඩෙනවා. සිවුර ඉරෙනවා. ඔළුව පැලෙනවා. ජීවිතේටම එකම දවසක්වත් බුදුරජාණන් වහන්සේටවත් ළඟ ඉන්න ස්වාමීන් වහන්සේ නමකටවත් කියලා නැහැ මට කරදරයි කියලා. කවදාවත් තමන්ගේ දුක කියලා නැහැ. ඒ වුණාට තමන්ගේ දුක ඉවසපු මුනිවරයා අම්මා කෙනෙක් අඬනකොට ගිහිල්ලා කිව්වද නැද්ද? අඟුලිමාලයන් වහන්සේ ජීවිත කාලෙම බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වේ එකම එක දුකයි. අම්මා කෙනෙක් දරුවෙක් ලැබෙන්න නැතුව ඉන්නවා කියලා විතරයි. තමන්ගේ දුක තමන්ම ගෙවා ගත්තා. දැන් බලන්න අපි දෙස. මට ඔය වචනේ එච්චර සංවේදී. අපි දෙස බලන්න. අපේ ජීවිතේ වැඩි හරියක්ම තියෙන්නේ අපේ දුක් කියනවා. අපේ දුක් කියනවා. අනුන්ගේ දුක් අහන්න අමාරුයි. ඇහුවත් එහෙම අතාරිනවා. තමන්ගේ දුක ඉවසාගෙන අන් අයගේ දුකට සැනසෙල්ලක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ හරි නිහඬයි. කතා නැහැ. යාළුවෝ නැහැ. කතා නැහැ, යාළුවෝ නැහැ. මහා වනේ ඇතුළටමයි යන්න ආසා. මහා වනේ ඇතුළටමයි යන්න ආසා. උන්වහන්සේත් නිකලෙස් වුණා. උන්වහන්සේ නිකලෙස් වුණා. වනේ ඉඳිද්දින් ඇඟිලි 999ක් කපලත් ඇඟිල්ල කපා ගන්නට කාන්තාවකගේ ඇඟට අත තිබ්බ මිසක්කා කවදාවත් ස්ත්‍රීන්ගේ ඇඟට අත තියලා නැහැ. පුදුමයි. මිනී කපන මිනිහා මලකුණත් එක්ක බුදියනවා. සමහර ලෙඩ තියෙන අය මානසික ආබාධ 12 අවුරුද්දක් මහ වනේ තනිව සිටින තරුණයා. මහා ජව සම්පන්න තරුණයා. ඇඟිල්ල කපා ගන්න මිසක් ස්ත්‍රියකගේ ඇඟිල්ල ශරීරයට අත තියලා නැහැ. කාන්තාවන්ට පෙරේත නැහැ. කාන්තාවන්ට ප්‍රේත සිත් ඇත්තෝ සරණ යා යුතුයි අඟුලිමාල මහරහතන් වහන්සේ. සරණ යා යුතුයි. ඊළඟට මේ උත්තමයා ගුරුවරයා කිව්වනේ ඇඟිල්ලක් කපන්න කියලා.
ඒ ඇඟිලි 1000ක් කපලා වරෙන් කියනකොට දෙයියනේ කඩුව අතට ගත්තනේ බෑ කියන්නේ නැතුව. හිතා ගන්න බෑනේ මේක. කඩුව ගත්තනේ ගුරුවරයා නිසා. කපපන් කිව්වා. හිතා ගන්න බෑ. ඒ උස්සපු කඩුව කොහොම මිනිස්සුන්ට ගැහුවද කියලා. ඒ කඩුව අරන් කැලේට ගිය අඟුලිමාල නෙවෙයි අහිංසක. අහිංසක. ඊට පස්සේ ගිහිල්ලා කඩුවෙන් ඉස්සලාම කඩුවෙන් ගැහුවා. ගහලා කොච්චර ඇඟ විවුලා හිටියද. ඒ ගුරුවරයාගේ වචනේම රැව් දුන්නා. මේක හොඳක්ද නරකක්ද එහෙමවත් හිතෙන්නේ නැහැ. එහෙව් කෙනාට බුදුරජාණන් වහන්සේ වගේ ගුරුවරයෙක් හම්බුනාම කොහොමනම් ඉන්න ඇතිද? අඟුලිමාලයන් වහන්සේ රහත් වුණාට පස්සේ කියනවා මගේ ඉස්සර නම අහිංසක. පස්සේ මට මිනිස්සු බැන්න නම තමයි අඟුලිමාල. ඇත්තටම දැන් මං අහිංසක වෙලා ඒත් මට අඟුලිමාල කියනවා කිව්වා. අඟුලිමාල කියන නම බුද්ධ වචනයෙන් ගිය නිසා බුදුරජාණන් වහන්සේගේ මුව මඩලෙන් ආපු නිසා ඒ වචනේ පූජනීය වෙලා. ඒ වචනේටත් යක්ෂයන්ගේ දාඩිය දානවා අඟුලිමාල කියන වචනේට. ඒ වුණාට ඒ කාලේ තමන්ගේ දරුවා මරපු එකාට බැනපු නරකම වචනේ තමයි අඟුලිමාලයා. තමන්ගේ බිරිඳ මරපු එකාට ස්වාමියා බැන්න සාප කරපු වචනේ තමයි අඟුලිමාලයා. ඊළඟට දෙමව්පියෝ මරපු අයට දරුවෝ සාප කරපු නම තමයි අඟුලිමාලයා. මිනිස්සු බැනපු නම අඟුලිමාලයා. පාන්තරේ අතට අරන් පිණ්ඩපාතේ යනකොට අහිංසක ශ්‍රමණයන් වහන්සේ නම කෑ ගහනවා මිනිස්සු අඟුලිමාල කියලා. ඉවසුවානේ. ඔයාලා කොහොම දැන් ධර්මය අහගෙන ඉන්න අතරේ පරණ සිද්ධියක් කවුරු හරි මතක් කළොත් පෑරෙන පෑරිල්ල බලන්න. මුම් පරණ ඒවා මතක් කරනවා කියලා. සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. ගුරු ගෞරවයේ පිණිස සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. එච්චරම. ඊළඟට තමයි හැකියාවක් තිබ්බ උන්වහන්සේගේ. සසරෙම හැකියාවක්. කාට හරි විශ්වාසය ඇති වුණාද ඒ විශ්වාසය ඇති වෙච්ච කෙනා ගුරුවරයා විදිහට පිළිගත්තාද කියන දේ කරනවා. උගන්නපු ගුරුවරයා ගැන විශ්වාසය ඇති වුණා ඇඟිලි කප්පන් කිව්වා කැපුවා. භාග්‍යවතුන් වහන්සේ පිහිට වුණා. පිහිට වෙලා කිව්වා මේ ඉන්න ප්‍රඥාව නැමැති කඩුව දුන්නා. කෙලෙස් වනේ කපපන් කිව්වා. කෙලෙස් වනේ සිඳ බිඳ දැම්මා. ඇවිස්සුන සෝබන සහිත අන් අයට පෙනිපෙනී ඉලිපි යන චරිත තියෙනවා නම් අනිත් අය ඉදිරියේ කැපී පෙනිපෙනී ආස චරිත තියෙනවා නම් ඒ වනාහි ක්ලේශය ඒ ක්ලේශය අංශු මාත්‍රයක් තිබෙන්නේ නැහැ අඟුලිමාලයන් වහන්සේට. සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. සරණ යා යුතුයි. ඒ උත්තමයා නිහඬයි. නිහඬ වනු කැමැත්තෝ සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. තමන් ගරු කරන ආදරය කරන කෙනාගේ චරිත ස්වභාව තමන්ට එනවා. තමන් ගරු කරන ආදරය කරන කෙනාගේ චරිත ස්වභාවය යාට එනවා. අපි වැඩිපුරම නිතර යම් කෙනෙක්ගේ බණ අහනකොට ඒ බණ පද අපිට මෙන්න මේ වචන ඒ ස්වභාව ඒ වගේ. ගරු කරන්නේ මේ උත්තමයාට නම් සත්කාර කරන්නේ මේ උත්තමයාට නම් මේ තමයි වරදින් නැගී හිටින්න පුළුවන් කියන දජය ඔසවාගෙන හිටපු බුද්ධ ශාසනයේ ඒ උත්තමයන් වහන්සේට
උපහාරයක් පිණිසයි මේ ධර්ම දේශනාව කළේ. මක් නිසාදයත්. මක් නිසාදයත්. මේ අංගුලිමාල උත්තමයන් වහන්සේගේ පිරිත තියෙනවනේ. අංගුලිමාල පිරිත. ඒ අංගුලිමාල පිරිත නිසා මිනිසුන්ට සෙත් වුණ විදිය හිතා ගන්න බෑ. ඒ අටුවා ලියන කාලේ, ඒ කියන්නේ මීට අවුරුදු 1000 ගානකට කලින් ලෙඩක් වුණත්, බයක් වුණත්, කරදරයක් වුණත්, මොනවා වුණත් හැම වෙලාවෙම අංගුලිමාල පිරිත කිව්වා. අංගුලිමාල පිරිත කියන්න හිතේ සද්ධාවත් එක කියන්න හැම උවදුරක්ම දුරු වෙලා ගියා. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා අංගුලිමාල පිරිතට කියපු නම තමයි මහා පිරිත. ඕන දෙයකට. එතකොට පෙලක් අය අහනවා, ඉතින් අංගුලිමාල පිරිත කිව්වේ බබෙක් ලැබෙන්නනේ. එතකොට මමද අහනවා, රතන සූත්‍රයේ කිව්වේ තුම්බිය දුරු වෙන්නනේ. කරණීය සූත්‍රයේ කිව්වේ කැලේ ඉන්නකොට දෙවියන්ගෙන් වෙච්ච කරදර දුරු වෙන්නනේ. පින්වත්නි, ඒ අංගුලිමාල පිරිතේ පාවිච්චි කරන ක්‍රමේ තමයි අංගුලිමාල පිරිත දේශනා කරද්දී මෝඩ ගර්භ වෙලා හිටපු අම්මා කෙනෙකුට දරුවෙක් ලැබුණා. යතෝ හම්බගිනි අරියා ජාතියා ජාතෝ නාබිජානාමි සංචිත්තපානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සුත්තිතේ හෝතු සුත්ති ගබ්බස්සාති කියනකොට ඒක තමයි ඒක උනේ. ඒ තේන සච්චේන සුවත්ති හෝතු, ඒක සත්‍යයක්. ඒ සත්‍යානුභවයෙන් සිත් වේවා කියලා අපේ අදාළ කරුණට සත්‍යක්‍රියා කරනවා. මොකද උපන්දා ආර්ය ජාතිය උපන්දා ඉඳලා සත්තු නොමරා හිටියේ අංගුලිමාලයන් වහන්සේ. පැහැදිලි නේද? ඊළඟට මේ ඕක කියන්න හොඳ නෑ. කුසදරු අම්මලාට විතරයි කියන්න හොඳ නැති, අනිත් අයට හොඳ නෑ. ඇයි අහනකොට යතු අර තියෙන්නේ බබා ලැබෙන්නේ කියලා ඔකේ තියෙනවනේ කියනවා. මේ මිනිස්සු කොහොම මොකද්ද පඬිතකමක හිර වෙලා, ශ්‍රද්ධාවෙන් බැහැර වෙලා. අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභවයෙන් බොහෝ දෙනා සිත සලසා ගන්නවා. ඇත්තරෝ පින්වත්නි, අංගුලිමාල පිරිත නිසා සෙත් වෙච්ච අයගේ කතා ගත්තොත් එහෙම කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. ඉතින් ඒ නිසා බොහෝ දෙනාට සෙත පිණිස එදා සුතුන පණ්ඩිතයන් දෙව්ලක් හදලා අර යක්ෂයාට පුදලා, ඒ යක්ෂයාගේ දෙව්ලට පුදා හිටපු රජුරෝ දෙව්ලෝ ඉපදුනා කියනවා ආනන්දයන් වහන්සේ. යකෙක් වෙලා ඉඳලා දමණය වුණ කෙනාට පුදලා දෙව්ලෝ ඉපදුනා කියනවා. ඒ කතාවේ තියෙන්නේ සුතනු ජාතකයේ. ජාතක පරිවර්තනයේ 40 වෙනි පොතේ තියෙන්නේ. එතකොට අංගුලිමාලයන් වහන්සේට වැන්දොත් කොහොමද? අංගුලිමාලයන් වහන්සේ වනයේකට යනකොට ඇත්තු කන්සොලවන්නේ කියනවා. එච්චර තේජසක්. ඒකනේ උන්වහන්සේ අවසද්දෘස දානෙට ගිය වෙලාවේ අර ඇතා කුඩියක් කරලාගෙන ඉන්නේ. අංගුලිමාලයන් වහන්සේ වැඩලා මේ ආසනයටත් කුඩේ අල්ලගෙන ඉන්නවා. ඇතා ගෙනියන්න බෑ එතනින්. එච්චර තේජසක්. ඊට පස්සේ මොකද උනේ? ඒ නිසා පින්වත්නි, අංගුලිමාලයන් වහන්සේට පුදන්ටත් ඒ වගේම සකල සතට සිත පිණිසත් තුන් ලෝකෙටම ආශිර්වාද පිණිසත් පින්වත් ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් ඉදි වෙනවා අංගුලිමාල මහා සෑරජානන් වහන්සේ. මෙවැනි වටිනා දහම් අවවාද ශ්‍රවණයට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.